කොහොමද ඔයාලට? ඉතින් අද පෙන්වන්න යන්නේ පින්නවල තියෙන එලිෆන්ට් බේ කියන හොටෙල් එක ගැනයි. ඉතින් මේ හොටෙල් එක ඇත්තටම හරිම ලස්සනයි. අපි අහම්බෙන් තමයි ඉතින් මේ හොටෙල් එකට ගියේ. අපි පින්නවල ගියා වෙසක් එකට අලි බලන්නයි සූ එක බලන්නයි. ඉතින් තැනක් හොය ඉද්දී අහම්බෙන් තමයි මේ හොටෙල් එක හම්බුනේ. ඉතින් අපි ඒ වෙලේ තමයි ගිහින් බුක් කරේ. වරදක් නෑ, ගොඩක් හොඳයි. හැමදේම හොඳට තිබ්බා. ගොඩක්ම තියෙන විශේෂය තමයි මෙතනට පින්නවල අලියා නතාගාරේ ඉන්න අලි ටික නාවන්න ගියද්දි මෙතනට පේනවා. මෙතන එහා පැත්තේ තියෙන්නේ ඒ ඔය තමයි ගලාගෙන යන්නේ. මේ තියෙන අපිට හම්බුන රූම් එක. කිත් කියන්න වරදක් නෑ. ඉතින් හොඳයි හැමදේම. මේ තියෙන්නේ අපි හිටපු රූම් එකට හොටෙල් එකේ අවට පේන හැටි. මේ තියෙන්නේ අලි නාවන්න ගේන ඔය තමයි එතනින් ගලාගෙන යන්නේ. ඒක අයිනෙම තමයි හොටෙල් එක නම හදලා තියෙන්නේ. ඒකෙන්ද පුදුම ලස්සනක්. වතුර ගලාගෙන යන සද්ද හැමතිස්සෙම ඇහෙනවා. මේ තියෙන හොටෙල් එක රැට පේන හැටි. අපි ආවේ ඇත්තටම 5ට 6ට විතර. ඉතින් අපි පොඩි රෙස්ට් එකක් කරලා ඊට පස්සේ ඩිනර් වලට තමයි ආවේ පල්හැට. රැට නම් හරිම ලස්සනයි දවල්ට වගේම. ඉතින් ස්ටාෆ් එකත් හොඳයි. මේ තියෙන අපිට ඩිනර් එකට හම්බුන දේවල්. සමහර දේවල් නම් වීඩියෝ කරගන්න බැරුණා. ටික ටික මම ඉතින් කරගත්තේ. කෑම වුණත් හොඳටම රසයි. අවුලන්නේ. කෙනෙක්ට යන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. නිස්කලංකව පාඩුවේ ඉඳලා ආව හැකි ස්ටාෆ් එක උනත් හොඳටම හොඳයි. කියන්න නම් ඉතින් වරදක් නෑ මට. මේ තියෙන ඩිනර් එක ගන්න තැන එයාවට පේන හැටි. ඒකත් වටේටම ඕපන් වෙලා තියෙන්නේ. ඒ ගඟට යාබදව ඔක්කොම ඕපන් වෙලා එතන තියෙන්නේ. ටුවරිස්ලා තමයි ඉතින් ගොඩක් හිටියේ. එදා නම් ඉතින් මේ අපේ ලෝකල් අයත් හිටිය ගොඩක්. මොකද නිවාඩු දවසක් නේ. ඉතින් මේ හොටෙල් එකේ ෆුල් බෝඩ් එක උනේ අපේ ෆැමිලි රූම් එකට නම් 40000ක් වුණා. අනිත් ඒ වගේ නම් මට ගණන් අහගන්න බැරි වුණා. මේ තියෙන පහවදා උදේ. ඉතින් උදේ මේ ආවට හොටෙල් එකේ ඉඳන් බලද්දී ආවට පේන හැටි මේ ඉස්සරහට තමයි අලි ගේන්නේ නාවන්න. වලට මතක ඇති අපි පින්නවල අලි බලන්න ගියාම එතන මේ අලි නාවන තැන බලන්න තැනක් තියෙනවා එතන ඉඳන්. ඉතින් එතනට වඩා මෙතනට හොඳටම පේනවා අලි මෙතන ළඟටම එනවා. ඒගොල්ලෝ පුරුදු වෙලා ඒ හොටෙල් එක අයිනට පේනවා. එක එක කෑම කන්න හොටෙල් එකේ ඉන්න අය සමහරලාට ඔය ගස්වල ගෙඩි අරව මේව දෙනවා. ඒව කන්න එනවා එතනට. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එක. එකෙක් කියන තරම් වරදක් නෑ. හොඳයි රසයි. කෑම ටික නම් හොඳටම රසයි. දැන් මේ 8:00ට 9ට විතර උදේ. ඕන් දැන් 3-4 දෙනෙක් ටික ටික
ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොටස් දෙකකට වගේ ගේන්නේ. මේ 8:00ට විතර 3ක් 4ක් වගේ අරගෙන එනවා. ඊට පස්සේ අනිත් අය එන්නේ 10:00 විතර අලි. ඉතින් ඔය ඉස්සරහා පේන්නේ ඒ අලි බලන තැන. අපි අර පින්නවල ගියාම අලි බලන්න කියලා යන්නේ. එතන තමයි ඔය ඉස්සරහා පේන්නේ. එතනට වඩා මේ හොටෙල් එකට හොඳටම පේනවා. මෙහාට ඒ කියන්නේ හොටෙල් එක අයින්ට මේගොල්ලෝ එනවා. ඔය ආවට පේන්නේ ඔක්කොම හොටෙල්. ඉතින් අපි මේ ටික බලලා අපි ඊට පස්සේ යලි අනාථාගාරයටත් ගියා. ඒව මම වෙනම වීඩියෝ එකකින් දාන්නම් බලන්න. දැන් ওই 10:00 විතර ඕන් දැන් ටික ටික එනවා කට්ටිය. ඇත්තට මේක නම් පුදුම ලස්සන දෙයක්. යාලා නාන හැටි, යාලා නාවන හැටි, නිදහසේ එතන සැරිසරන හැටි, යාලට පුදුම නිදහසක් තියෙන එතනට ආවහම හරිම ලස්සනයි. ඒක නම් බලන්න ඇත්තටම මං හිතන්නේ අලින්ගේ ආසම තැන වෙන්න ඉතින් මෙතන ඒ යතන ඉඳලා ඉතින් අර රස්නෙට මෙතනට ඇවිල්ලා ඒ වතුරට බහලා පුදුම විදියට එයාලා ඒ නිදහස විඳිනවා මෙතන. ඔය දැන් ඔය ඇවිල්ලා ඉන්නේ හොටෙල් එක අයිනට මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරි ලස්සනයි. ඉතින් අපේ අනිත් වීඩියෝ එකෙන් මගේ අලි අනාථාගාරය එකයි සත්තු අත්තේ ඒව දාන්නම්. ඉතින් අර ඈතින් පේන්නේ ඒ සෙනග ඇවිල්ලා බලන් ඉන්නවා අර නරබුම් මැදිරියේ. එතනට වඩා මේ හරියට තමයි ගොඩක් පේන්නේ. ඉතින් එතන නම් මං හිතන්නේ අලි නාවන්නත් දෙනවා වෙන්න ඉති බහැලා. මං ආසම හරිම ලස්සනට විඳපු තැනක් තමයි මෙතන. ඊට පස්සේ ආයේ මං හිතන්නේ මෙයාලා ගියාම ආයේ 2ට 3ට විතර ආයේ එක්කන් එනවා. මං හිතන්නේ වෙන කොටසක්ද මෙයාලමද මම දන්නේ නැහැ. ආයේ කට්ටියක් එනවා. ඔය ඉන්නේ කැම ගන්න හොටෙල් එක අයින්ටම ඇවිල්ලා. එතන ඉන්න අය ඉතින් ඔය ගෙඩියේ ගස්වල ගෙඩි වැටලා තියෙන ඒවා දෙනවා යාලට. හරි මෙහිලා එතනට එන අය නම් මේ තියෙන ලන්ච් එක අරගෙන අපිට 2ට විතර චෙක් අවුට් වෙන්න තිබ්බේ. ඉතින් අපි ලන්ච් එක අරගෙන ආයෙ පාරක් එළියට ඇවිල්ලා මෙතන චුට්ටක් ඉඳලා රූම් එකට ගිහලා අපේ බඩු මුට්ටු අරගෙන අපි යන්න ලෑස්ති වුණා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මේ ලස්සන තැන බලන්න පුළුවන්කමක් තිබ්බොත් ඔයාලත් යන්න.
අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න TikTok account එකටත් යන්න. ගිහින් එන්නම් සුබ දවසක්.